සජීවී ගුවන් විදුලි නාට්‍ය අද කතාව විද්‍යා ගුරුතුමා. දැන් විද්‍යා ගුරුතුමා එනවා පන්තියට. එන්නේ විද්‍යාව උගන්වන්න. හරිද? ළමයි පුතු ශබ්ද කරන්නේ නැතුව බ්‍රාස් ඒවා කරන්නේ නැතුව ලස්සනට නැගිටලා අයිබන් කියලා වාඩි වෙන්න. මොකද්ද ඉතින් පුතු ශබ්ද කරන්න එපා කියලා කිව්වනේ. මේචි නෑ කියන දේ යන්නේ නැති උනොත් ඉන්නවනේ එකෙක් වගේ. පොඩ්ඩ මට අමාරු ඒක කියන්නේ නිකන් මොනවද දත් ඉරු වැටෙනවනේ හරි. ඒකනේ මිනිස්සු තේරුම් ගන්නකො නාට්‍ය කරනවා කියන මේ දත් එකයි දෙකයි කටේ තියෙන්නේ. ඒකට ඉරු වැටෙනවම. හරි. අද අපි පාඩම් කරනවා අපි දැනගන්න ඕනේ ගොඩක් දේවල් තියෙනවා. ඔව්. අපි මේ අද සමාජ ජීවත් වෙනවා මේ ලෝකේ අපි කරව බොන ඇවිදිනවා ඉන්න ඔක්කොම කරන නමුත් අපි දැනගන්න ඕනේ අපි මේ අපිට මේ දේවල් මේ සියලු දේවල් සොයාගත්ත විද්‍යාඥයෝ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෝ ඉන්නවා. ඔව්. ඒ විද්‍යාඥයෝ මේ දේවල් සොයාගත්ත නිසා තමයි අපි මේ දේවල් අද ඒ විදියට අධ්‍යාපනයකින් ඉගෙන ගන්න. සර්. ඔව්. දැන් වැඩි වෙලා විද්‍යාඥයෝ ඒවා හොයාගත්තේ නැත්නම් සර්ට වෙන රසාවක් කරන්න දෙන්නේ නේද? ඇයි නෑ සර් දැන් ඒගොල්ලෝ හොයාගත්තේ වනේ සර්ගේ වගේ කියන්නේ. මම විතර නෙමෙයි ළමයි හැම එක්කෙනෙම හැම ගුරුවරයෙක්ම තමයි. ඒ මිනිස්සු හොයාගත්තේ නෙමෙයි කිසි දෙයක්. ඔව් ඒකට මම කවුරු හරි හොයාගත්තේ තමයි කවුරු හරි උගන්නලා හරි ටියුෂන් දීලා හරි කොහොම හරි කරලා සල්ලි වාගෙන ලොකු වාහන වල යන්නේ. එතන ඒවම කියන්නේ. අපි මේ බයිසිකල් කට්ට පෑගුවට. දැන් මෙහෙමයි. ඔන්න ළමයා ආගමිටිස් ඇපල් ගහක් යට ඉන්නකොට ඒ මොකද? මේ මොකටද කියලා මම දන්නේ නැහැ. ඉන්නකොට ඇපල් ගෙඩියක් වැටුණා යාගේ ඇඟට. හරිද? ඔළුවට වැටුනේ. හැබැයි හොඳ වෙලාවට ඇපල් ගහක් යට හිටියේ. ඇයි? නිකන් දූරියන් ගහක් වගේ යට හිටියා නම් මිනිහා ඉවරයි. කුණුහරුප කතා කරන්න එපා ළමයා. මේක මේ විද්‍යාව පාඩම. හරිද? වැටුනම මෙයා මොකද කරේ වෙන කෙනෙක් දැන් අපල් ගෙඩියක් කයියෙම නැත විසිකරද මෙයා කල්පනා කරනවා ගහ උඩ තිබිච්ච අපල් ගෙඩිය කොහොමද බිමට වැටිලා යාගේ ඔළුවට වැටුනේ කියන්නේ. ඉතින් වැටෙනවනේ සර් කොහොමද? ඔව් එතකොට එයා එක තීරණය කරන ඔයා එතනින් තමයි ගුරුත්වාකර්ෂණය කියන දේ එයා හොයාගන්නේ පෙළඹෙන්නේ. කවුද සර් ඒ? ආකිමිඩිස්. එතකොට සර් අර වතුර භාජනයේ බෑලා ඉන්නකොට අර නාන තටාගේ ඒක වතුර එළියට ගිහිල්ලා යුරේකා කියලා නිර්වස්තරෙන් දිව්වේ නිව්ටන්ද? මොකද? නෑ ආකිමිඩිස්ගේ ඔළුවට ඇපල් ගෙඩිය වැටුණා නම් අරකේ දුවන්න දැත්තේ නිව්ටන් මං හිතන්නේ අයිසක් නිව්ටන්. මොකද කියන්නේ? ඔය පොතේ නෑ පොතේ නෑ නමයි කොහොමද පොතේ? දන්න විද්‍යාවක් ඊට දෙනවකෝ ඇවිල්ලා. වැරදිද? ඇපල් ගෙඩිය වැටුනේ අයිසක් නිව්ටන්ගේ ඔළුවටනේ. මේ ආකිමිඩිස් කියන්නේ යාද? මේ ඔය කමන්නේ මිනිස්සු දන්නේ නෑ නේද එච්චර අහන මිනිස්සු. මිනිස්සු දන්න මිනිස්සු හරද්ද? ඔයා දන්නේ නැතුව මිනිස්සු දන්නවා.